හරි. ඉතින් ගොඩ දවසකට පස්සේ vlog එකක් අරන් එන්න හිතුණා. ඉතින් ඔක්කොටම කලින් කියනවා මේ channel එකත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මොකද ගොඩක් කට්ටිය වීඩියෝස් බලලා තිබ්බා, කමෙන්ට් දාලා තිබ්බා, ඊමේලුත් දාලා තිබ්බා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. channel එකත් එක්ක හිටියට මම වීඩියෝ නොදැම්මයි. ඉතින් සමහරු ඊමේල් කරලා අහලා තිබ්බා අක්කේ දැන් ඇයි වීඩියෝ දාන්නේ නැත්තේ කියලා. ඉතින් යම් හේතුත් එක්ක මට වීඩියෝ ටිකක් දාගන්න හැකියාවක් හම්බුනේ නැහැ. මාස 3ක් විතර යනකම් මං හිතන්නේ. ඉතින් අද වැඩෙන් ආවට පස්සේ මට හිතුණා අනිවාර්යෙන්ම vlog එකක් කරන්න කියලා. මොකද ගොඩ කාලෙකින් vlog එකක් කරපු නැති නිසා. ඒකත් එක්ක. හරි. ඉතින් අද vlog එකෙන් අපි කතා කරමු මේ දුබයි සම්බන්ධයෙන් කතා කරද්දී මේ කාල සීමාව ගත්තොත් එම මේ තියෙන සමයක ඇවිල්ලා තියෙන දැන් සමයක එනවා කියන්නේ මම නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි මම හිතන්නේ YouTube එක පටන් ගන්න ගිය අවුරුද්දේ නෙමෙයි 2027 තුනේ දෙසැම්බර් මාසේ ටිකක් ඇක්ටිව් වෙන්න පටන් ගන්නේ 2024 ඉඳලා. ඉතින් ඒ 2024 ඉඳලා vlog කරන්න පටන් ගත්තට පස්සේ මම නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි මේ සමයකේ ඩුබායි වලට එන්න එපා කියන එක. සමයකේ ඩුබායි වලට එන්න එපා කියන ගොඩාක් හේතු තියෙනවා. ඒක මෙහි ඉන්න කටින දන්නම දෙයක්. මේ වෙලේ දැන් සමයක ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම රස්නේ. ඒ කියන්නේ ගොඩාක් රස්නේ නැහැ. හැබැයි රස්නේ වැඩි. දවල් කාලේදී රස්නේ දැනෙනවා. දැන් රැයට ලොකුවටම නැහැ තාම. හැබැයි ටෆ් සමයකදී මේ රැයට මෙහෙම අපිට කතා කරගෙන ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක මේ සමයකේ රට ඇතුළට එන්න එපා කියන්නේ මම දන්නවා මම ඔයිට කලින් ජනවාරි මාසෙ ඉඳලම vlog දැම්මා ඊද් දෙකේ එන්න එපා කියලා. ඒ කියන්නේ රාමසාන් කාලේ එන්න එපා කියලා vlog දැම්මා. හැබැයි කට්ටිය කියන දේ අහන්න නැතුව ආවා. ඒ අහන්න නැතුව ඇවිල්ලා විශේෂයෙන්ම TikTok එකෙන් ආව මැසේජ් දිහා බැලුවම ගොඩාක් කට්ටිය රාමසාන් කාලේ ආවා. කොච්චර මම ලයිව් වරන් කිව්වා මම විතරක් නෙමෙයි මහත් එක්කම අපි වගේම ඉන්නවනේ මෙහෙ තමයි ඉන්ෆ්ලුවෙන්සර්. එයාලත් කිව්වා මෙහෙම රාමසාන්දල එන්න එපා කියලා. මම දන්න ගොඩාක් කට්ටිය මම දැක්ක වීඩියෝ ෂෙයා කරලා තියෙනවා. රාමසන්නල එන්න එපා දුබායි වල ජොබ් අඩුයි කියලා. හැබැයි එහෙම කියන්නේ නැතුව කියන දේ අහන්න නැතුව වෙන කට්ටිය ඉන්නවනේ. ඉතින් එහෙම ආපු කට්ටිය ඔන්න ආපහු හැරිලා ගිහිල්ලා තියෙනවා. මොකද ඔයාලා දන්නවා විසිටර්ස් එක මෙහෙට වෙන්නේ දැන් මාස 2යි. මාස 2කේ විසිටර්ස් එක ගන්නත් හරි අමාරුයි. දැන් ඉස්සර වගේ නෙමෙයි. විසිටර්ස් එකට ඇප්ලයි කරද්දී අනිවාර්යයෙන්ම හොටෙල් බුකින් එකක් තියෙන්න, ඔරිජිනල් රිටර්න් ටිකට් එකක් තියෙන්න ඕන. ඊට පස්සේ අතේ දිරම් 3000කුත් තියෙන්න ඕන. ඔය දේවල් ටික තියෙනවා නම් විතර ඔයාලට විසිටර්ස් එක ප්‍රොසෙස් කරන්න පුළුවන් වෙන්නේ. ඉස්සර එහෙම එකක් තිබෙන්නේ නැහැ. ඔයාලා දන්න ඇත්තටම වයිට් බෑග්ග්‍රවුන්ඩ් එකේ ෆොටෝ එකයි පාස්පෝර්ට් එකේ බයෝ පේජ් එකයි තිබ්බනම් විසිටර්ස් එක ඇප්‍රූව් වෙනවා. එහෙම තමයි කලින්. ඉතින් මම ඒ දිනුවත් විසිටර්ස් එක එහෙමයි ඇප්ලයි කරේ. හැබැයි ඊට පස්සේ ගිය අවුරුද්දේ නෙමෙයි මේ අවුරුද්දේ ඒ දේවල් වෙනස් වුණා. ඒ වෙනස් වුණාට පස්සේ නෙමෙයි ගිය අවුරුද්දේ අග දෙසැම්බර් වෙද්දී ඒ දේවල් වෙනස් වුණා. ඒකත් එක්ක මෙහි ඉමිග්‍රේෂන් එකෙන් බලන්න ගත්ත මෙන්න මේ රික්වයර්මන්ට් එක. එහෙම වෙන්න ගොඩාක් හේතු තිබ්බා. ඒවත් මම කතා කරා මම හිතන්නේ කලින් බ්ලොග් වල අපේ කට්ටිය මෙහෙ වෙලා ඕවර් ස්ටේ වෙනවා. ඊට පස්සේ ඇබ්ස්කොන්ඩි වෙනවා. ඊට පස්සේ ඒ දේවලුත් එක තමයි මේ රටවල ඉමිග්‍රේෂන් රූල්ස් වෙනස් වෙන එක කන්ට්‍රි එකෙන් කන්ට්‍රියට වෙනස් වෙනවා. ඉතින් ඒක එහෙමයි. ඔයාලා දන්නවා පාකිස්තාන් වගේ රටවලට රෙස්ට්‍රික්ෂන් ගොඩාක් වැඩි. ඉතින් ලංකාවට දැන් ඒක එහෙම ඇවිල්ලා තියෙනවා. අපි ඒක වෙනම කතා කරමු. දැන් මේ සමයක ගැනනේ කතා කරන්න ගත්තේ. සමයක සහ මෙහි තියෙන රැකියාව ගැන. ඉතින් එතනදී එහෙම දැන් TikTok එකේ ආව මෙසේජ් දිහා බැලුවම ගොඩක් කට්ටිය හැරිලා ගිහලා තියෙනවා මේ රාමසන්නල ඇවිල්ලා. මොකද රාමසන්නල වල දාන්න දින 30ක්ම මේ රට සම්පූර්ණයෙන්ම අඩාලයි කියන්නේ සම්පූර්ණ අඩාලයි කියන්නේ මේ ඔක්කොම දේවල් ටික මහලා ඉදිරි නීති දාන හැම සිද්ධියක් නෙමෙයි. ඔයාලා දන්නවා මේ එක්සත් අරබ් එමිරාජ්‍ය කියන්නේ ඉස්ලාමික රටක්. ඒ රටේ ප්‍රධාන මේ රටේ ප්‍රධානම ආගම තමයි ඉස්ලාම කියන්නේ. ඉතින් මේ රටේ ප්‍රධානම ආගමික උත්සවය තමයි රාමසාන් කියලා කියන්නේ. ඉතින් මේ මාසෙ ගත්තාම මෙහි ලේබල් එකෙම තියෙනවා මේ රාමසාන් කාලේ හැම සේවකයෙක්ටම වැඩ කරන පැය ගාණෙන් පැය දෙකක් අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ඒක එහෙම තමයි. ඉතින් එතනදී එහෙම දැන් ඔෆිස් වල වර්ක් ඩියුරේෂන් එක අඩු වෙනවා කියන්නේ හයරින් කොහොමත් වෙන්නේ නැහැ. අනිත් එක මෙහි කම්පැනිස් වල ඉන්න ලෝකල්ස් ඒ කායර කොහොමත් කම්පැනි විසිට් කරනවා සෑහෙන අඩුයි. ඊට පස්සේ අනිත් කට්ටිය බ්‍රේක්ස් ගන්නවා හරිය වැඩි, වැකේෂන් ගන්නවා වැඩි. මොකද ඒ කාලේදී කම්පැනි වලින් වැකේෂන් උත් ටක් ටක් ගාලා දෙනවා. මොකද වැඩ අඩු වෙන කාලයක් නිසා. ඉතින් එහෙම වුණාන් පස්සේ මේ හයරින් ප්‍රොසෙස් එක අඩු වුණා මේ රාමසාන් කාලේදී. ඉතින් ඕක කලින් ඉඳලම කිව්වා. ජනවාරි මාසේ ගිය අවුරුද්දේ ඉඳලම කිව්වා රාමසාන් මාසේ රට ඇතුළට එන්න එපා කියලා. ඉතින් සමහරු එහෙම නෙමෙයි මුදල් මතම YouTube කරන, TikTok කරන ඉන්නවනේ ඉන්ෆ්ලුවෙන්සර්ස් එහෙම කට්ටියත් ඉන්නවා. ඉතින් එයාලට අනුව නම් මේ ඩුබායි කියන්නේ අවුරුදු පුරාම ඕන තරම් ජොබ්ස් තියෙන රටක්. එහෙම එකක් නැහැ. ඇත්තටම මෙහෙට ඇවිල්ලා දැන් ජොබ් එකක් හොයාගන්නවා කියන එක හරි තරඟකාරී, කම්පිටිටිව්. මේ බය කරන්න කියන දේවල් නෙමෙයි ඇත්තම කතාව.
වෙලාව. මොකද මම එද්දි තිබ්බ මම ඇවිල්ලා දැන් අවුරුදු 1කමාරක් වෙනවා. ඉතින් මම ඇවිල්ලා එද්දි තිබ්බ තත්ත්වයේ දැන් තියෙන තත්ත්වයේ දෙක හාත්පසින්ම වෙනස්. මේ වෙද්දි මම එද්දි ලොකුවට තරංකාරී දෙදි හැබැයි මේ වෙද්දි ඒක තවත් වැඩි වෙලා තියෙනවා. ඒක එහෙම තමයි. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න මේක. ඔයාලා එනවා නම් අනිවාර්යයෙන්ම හොඳට ප්ලෑන් කරලා එන්න. මෙන්න මේ දේවල් ටික ඔළුවේ තියාගෙන. දැන් රාමසාන් ඉවරයි. රාමසාන් ඉවරින් ඉඳලා අර රාමසාන් මාසේ ආපු කට්ටිය හැරිලා ගියාට දැන් වෙන කට්ටියට හැරිලා යන්න වෙන්නේ නැහැ. හැබැයි හැරිලා යන්න එක හේතුවක් තියෙනවා. ඒ තමයි සමයක. මං අන්න ඒකයි මේ vlog එක කරන්න ගත්තේ ගොඩක්ම. මේ දැන් ඒප්‍රිල් එන්ඩ් එක මේ යන්නේ. මේ වෙද්දි මයි මාසේ ඔයාලට දරා ගන්න පුළුවන් වෙයි යම් තාක් දුරකට. හැබැයි ජූනි ජූලි කියන්නේ ටෆ් සමයක. දැන් එහෙම තමයි ඔයාලා දන්නවා. මෙහි ඉන්න කට්ටිය දන්නවා. දැන්ට ජොබ් හොයන්න ඇවිල්ලා ඉන්න කට්ටියක් දන්නවා. එළියට ගියාට පස්සේ ඇත්තටම ටිකක් අමාරුයි. ඒ කියන්නේ ඔළුවට ඒක දැනෙනවා වැඩි, ඇඟට දැනෙනවා වැඩි. ඇඟ ඩිහයිඩ්‍රේට් වෙනවා වැඩි. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ කාලේ පුළුවන් නම් දුබායි වලට එන එක නතර කරන්න. නතර කරලා කියන්නේ travel කරන්නත් ඇත්තටම එන්න එපා. මේක travel කරන්නත් හොඳ සීසන් එකක් නෙමෙයි මේ සමයක කියන්නේ. මොකද සමයක ඇවිල්ලා travel කරන්න බැරි වෙලා යන කට්ටිය ඒක දන්නවා. මෙහි වින්ටර් එකට තමයි හරි ලස්සන. වින්ටර් එකේදී එන්න travel කරන කට්ටිය වින්ටර් එකේදී එන්න. ජොබ් හොයන කට්ටිය normal season වලදී වින්ටර් season එකේදී එන්න. මේතරදී මේ සමයක ගත්තට පස්සේ සමයකේදී කියන්නේ නැහැ මේ හැම සෙක්ටර් එකකම hiring වෙන්නේ නැහැ කියලා එහෙම කතන්දරයක් නැහැ. hiring වෙන sectors තියෙනවා. hiring අඩු වෙන sectors තියෙනවා. මේ කොතනකවත් hiring zero කරන්නේ නැහැ. 100%ම hiring නවත්තනවා කියලා එහෙම කතන්දරයක් ඇත්තටම කොතනකවත්ම නැහැ. වෙන්නේ යම් sectors වල hiring අඩු වැඩි වීම ප්‍රමාණයක් තමයි වෙන්නේ. එතනදී හොටෙල් සෙක්ටර් එක ගත්තට පස්සේ ඔයාලා දන්නවා මේ එක්සත් අරාබි එමිරාජ්‍ය කියන්නේ ඩුබායි කියන්නේ ටුවරිසම් මත පදනම් වෙච්ච රට. මේක තෙල් මත වගේම තෙල් වලට වැඩිය ලොකුවටම ආදායම උපයන්නේ ටුවරිසම් වලින්. ඒ තරම් ටුවරිස්ලා විදේශ සංචාරකයෝ මේ රටට එනවා. ඒක ලෝකෙ පුරාම වෙනවා. ආසියාවෙන් වගේම යුරෝප් වලින් හැම කන්ටිනෙන්ට් එකකින්ම මෙහාට එනවා travel කරන්න. හරිද? ඉතින් ඒක ඕනම කෙනෙක් දන්නවා. ඔයාලා ඩුබායි මෝල් එකට ගියත් හරි, මරිඩා ගියත් හරි, ඊට පස්සේ ග්ලෝබල් ලේජ් ගියත් හරි, ඔයාලා ඕනම පබ්ලික් ඒරියා එකකට ගියොත් ඕනම හොඳ සුපිරි හොටෙල් එකකට ගියොත් ඔයාලා දන්න හඩපරම ඉන්නේ ටුවරිස්ට්ලා, ට්‍රැවලර්ස් තමයි ඉන්නේ. ඉතින් ඒකෙන් හොඳ ඉන්කම් එකක් මේ රට හොයනවා. ඉතින් එතනදී මෙන්න මේ ටුවරිස්ට්ලා මේකේ අඩුවක් වෙනවා මේ සමයකදී. මොකද සමයකදී එන්නේ නැත්තේ සමයකේ ඇවිල්ලා ඒ ඩුබායි වල කරන්න තියෙන දේවල් හරි අඩුයි. අඩුයි කියන්නේ ඔයාලා දන්නවා මෙහි තමයි තියෙන ලෝකේ ලොකුම මල්වත්ත තියෙන ඩුබායි වල මිරකල් ගාඩන් එක. ඉතින් මිරකල් ගාඩන් එක ක්ලෝස් කරනවා. ක්ලෝස් වෙනවා කියන්නේ මම හිතන්නේ මේ මාසෙන් ඒක ක්ලෝස්. මාස 6ක් ඕපන්, මාස 6ක් ක්ලෝස්. ඊට පස්සේ අපි ගත්තට පස්සේ ග්ලෝබල් ලේජ් එකත් එහෙම තමයි. මාස 6ක් ඕපන්, මාස 6ක් ක්ලෝස් වෙනවා. ඉතින් එහෙම ගත්තම ප්‍රධාන සංචාර නිකේතන මේ ස්ථාන වැහෙනවා මෙන්න මේ සමයකේදී. ඊට අමතරව ඔයාලා දන්නවා මේ අවුට්ඩෝර් ඇක්ටිවිටීස් කරන්න අමාරුයි මේ ඉර රස්නෙත් එක තියෙන බලපෑමත් එක්ක. මේක යම් කිසි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දැන් ලංකාවේ ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොකද්ද මේ සමයක කියලා මෙයා මේ කියන්නේ ලංකාවේ තව පානන එක. හැබැයි මේ ලංකාවේ අවුව පානට වැඩිය හරි වෙනස්. ඔයාලා දන්නවා අපි උතුරු මැදට ඊට පස්සේ උතුරු පළාතට නැගෙනහිරට ගියොත් එimhe ඒ තියෙන රස්නෙත් අපිට දකුණු ජීවත් වෙන කෙනෙක් නම් මධ්‍යම ජීවත් වෙන කෙනෙක් නම් බස්නාහිර සබරගමු පැතිවල ජීවත් වෙන කෙනෙක් නම් දන්නවා අපි අර පැත්තට ගියාට පස්සේ ඒ තියෙන රස්නෙත් අපිට ටිකක් දරන්න අමාරු ගතියක් තියෙනවානේ. ඉතින් එතකොට ඔයාලා හිතලා බලන්න මෙහෙට ආවට පස්සේ මෙහෙට එන්න එපා. ඒ කාලේ එන්න එපා කියන්නේ මේක ඊටදී ගොඩාක් වැඩි. හරිද? දැන් ලංකාවේ 30 ගණන් වලට ගියත් 38 පැන්නට පස්සේ 38 සෙල්සියස් පැන්නට පස්සේ ටිකක් අමාරුයිනේ. ඉතින් මෙහෙ 50 ගණන් වලට යනවා හිතන්න ඔයාලා හිතන්න කොහොම උෂ්ණත්වයක් ඇතිද කියලා. ඉතින් ඒ නිසා මේ එන්න එපා කියන්නේ මොකද ඒ කාලේ ඇත්තටම හරිම අමාරුයි. මේක කියන්නේ මොකද ඇවිල්ලා අමාරුවට එන්න ඔයාලා. මෙහි ජොබ් හොයාගෙන ඉන්න කට්ටිය කිසිම අමාරුවකට නෑ. යාළුවට තියෙන්නේ අපි පොඩ්ඩක් හරි අවුවට නිරාවරණය වෙනවා නම් අන්න ඒ වෙලාවේ තමයි අපිට ඒ බලපෑම තියෙන්නේ. එහෙම නැත්නම් ඇත්තටම ඔෆිස් වැඩ කරන කට්ටිය ට්‍රාන්ස්පෝර්ටේෂන් එක ගේ ළඟම තියෙන කට්ටිය එහෙම නැත්නම් තමන්ගේ පර්සනල් ට්‍රාන්ස්පෝර්ට් එකක් යූස් කරන කට්ටියට මේ කිසිම විදිහකට බාධාවක් නෑ. ඒක තමයි ඇත්තම කතාව. කිසිම විදිහකට එතන බාධාවක් නැහැ. හැබැයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන ගොඩාක් දුරට ඇවිදින්න තියෙන කට්ටියට ඊට පස්සේ ඔෆිස් එකට ලේසියෙන් ප්‍රවේශ වෙන්න බැරි කට්ටියට ඊට පස්සේ අවුට්ඩෝර් වැඩ කරන කට්ටිය මෙන්න මේ සමයකේ බලපෑම හොඳට විඳින කට්ටිය. මෙහි වැඩ කරන කට්ටියත් ඒ බලපෑම අනිවාර්යයෙන්ම විඳිනවා. අත්විඳින දෙයක්. ඒකට අපි වින්ටර් එකේ විඳිනවා වගේ සමයකදී විඳින්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. එහෙම එළියට යන්න පුළුවන්කම නැහැ මේ සමයකේදී. ඉතින් ඒ නිසා මේ චුට්ටක් හිතන්න එන්න කලින් තමන් වීසා ප්‍රොසෙස් කරන්න කලින් හිතන්න මේ යන්නේ මොන කාලෙද කියලා. මේ මයි මාසෙන් පස්සේ ඇත්තටම ඩුබායි වලට එන්න එපා. මෙන්න මේ මාස දෙක ජූනි ජූලි අගෝස්තු කියන මාස තුන චුට්ටක් ඉඳලා සැප්තැම්බර් මාසෙ එන්න.
හැබැයි මේ කතාව දරාගන්න බැරිවේ මෙහි ඉන්න වීසා උස්තාරලට. මොකද එයාලගේ වීසා ටික එයාලට ප්‍රොසෙස් කරගන්න ඕන ඉක්මනට ෆ්‍රීලාන්ස් ටික දී ගන්න ඕන. ඊට පස්සේ සමහරක් කෙනෙක් කියන්න පුළුවන් මේ අවුරුදු දෙකේ වීසා එකෙන් ඔයාලා එන්නේ. ඒතකොට මේ මාස තුනේ බලපෑමක් නැහැ. හැමෙම හැබැයි එන්න එපා. මොකද ඔයාලට මේ ආවට පස්සේ වතුර උගුරක් දෙන්න කිසිම කෙනෙක් නැහැ. ඒක තමයි ඇත්තම කතාව. වතුර උගුරක් දෙන්න කිසිම කෙනෙක් නැහැ. බොන වතුර උගුරත් අපි ගන්නවා සල්ලි වලට. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් මිලිලීටර් 500 පොඩි බෝතලයකට තුන ඩිරාම් එකක්. ඩිරාම් එකක් කියන්නේ ආද මුද්දෙන් ගත්තම මං හිතන්නේ රුපියල් 80ක්. ඉතින් මිලිලීටර් 500කින් දවසට ජීවත් වෙන්න බෑනේ. ඒතර ගණන් හදලා බලන්න Tamanට මාසෙට වතුර වලට යන වියදම පානීය ජලය වලට යන වියදම විතරක් ගණන් හදලා බලන්න කොහොමද කියලා. ඒ නිසා ඔය එන්න කියන කිසි කෙනෙක් ආවට පස්සේ ඇත්තටම මෙහෙ නෑ. අනිත් එක ඔයාලා හිතන්නකෝ අපි දන්නම කෙනෙක් එනවා කියලා. ඒ ආවත් එහෙම කරන්න පුළුවන් කමක් නැහැ සාමාන්‍ය සැලරි එකක් ගන්න කෙනෙක්ට. බිග්නර් කෙනෙක්ට කොහොමත් තවත් කෙනෙක්ව බලාගෙන මේ දේවල් ටික කරගන්න බෑ. මොකද මෙහි ලිවින් කොස්ට් එක ටිකක් වැඩි. ඔයාලා දන්නා මෙහි ඉන්න කට්ටිය ඇකොමඩේෂන් වල තමයි මෙහි ලොකුම කොස්ට් එකක් යන්නේ. ඉතින් කම්පැනි එකෙන් ඇකොමඩේෂන් එක දෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි දෙන්නේ නැති කට්ටියට ලොකු වේදමක් දරන්න වෙනවා මොනවද ඇකොමඩේෂන් වලට. ඉතින් ඒක එහෙමයි. ඉතින් ඒ නිසා මතක තියාගන්න මෙන්න මෙහෙම දෙයක් මම ඔයාලට කියන්නම්. සමයක මිස් කරන්න කවුරු කොහොම කිව්වත් ජොබ් එකක් හොයලා දෙන්නම් මෙහෙමයි කොට එම්ප්ලොයිමන්ට් වීසා එකකින් එනවා නම් ඇත්තටම රැකියාවට එනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එන්න කිසිම බයක් වෙන්න එපා. මොකද ඔයාලා එන්නේ රැකියාවටම. හැබැයි එහෙම නැතුව රැකියාවට එන්නේ නැතුව ජොබ් එකක් හොයාගන්න බලාපොරොත්තු වෙමින් මොකක් මාරි වීසා එකක් ඇති දෙනවා නම් ඒ කියන්නේ ඒක විසිටීස් හරි ඔයාලා ඔය කියන ෆ්‍රීලාන්ස් කියන හොර වීසා එකෙන් හරි මොන වීසා එකකින් හරි එනවා නම් රැකියාවක් හොයාගන්න අන්න එයාලා මෙන්න මේ කාල සීමාව පොඩ්ඩක් මිස් කරන්න. ඇත්තටම මේ කාල සීමාව ඇයට ඇවිල්ලා ජොබ් හොයන එක ටිකක් වෙහෙසකාරී පීඩාකාරී ඒකත් එක්ක ස්ට්‍රෙස් වෙන්න පුළුවන් ඔයාලට එපා වෙන්න පුළුවන්. ඒක අපි දන්නේ කොයිතරම් දුරට එපා වීමක් වේද කියලා. ඒක ජීවිතේට කොයි විදිහට බලපායිද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා චුට්ටක් හිතන්න මේ සමයක මිස් කරලා එන්න. එහෙම නැතුව ගියොත්ම ලොකු අමාරුවකට එන්නේ. මොකද ඔයාලා හැමෝම වියදම් කරන්නේ ඔයාලගේ සල්ලි ගොඩාක් දුරට මෙහෙට එන කට්ටිය ගොඩාක් ණය වෙලා එන්නේනේ. ඊට පස්සේ පොලිට අරන් වෙන්න පුළුවන් තියෙන දේක් විකුණලා එන්න පුළුවන්. නැත්නම් තමයි ඊටමම දුක් මහන්සියෙන් හම්බ කරගෙන ඉතුරු කරගත්තු සල්ලි ටික වෙන්න පුළුවන් මේ අරන් ඉන්නේ. ඉතින් පොඩි ගානකුත් නෙමෙයි ඔයාලා අතේ තියන් එන්නේ නේ. මොකද වීසා එකට සාමාන්‍යයෙන් 65000ක් විතර වියදම් වෙනවා. ඊට පස්සේ ටිකට් එක දා ගන්නවනේ. දැන් රිටර්න් ටිකට් එකක් දා ගන්න. ඊට පස්සේ මාස දෙකේ වියදම ඩිරාම් 3000ක් 2500ක් අතර මතේ තියන් එනවනේ. ඉතින් ඒකත් තියාගත්තම සාමාන්‍යයෙන් ඔයාලා ලක්ෂ 4ක් වියදම් වෙනවා. විසිටර්ස් එකකින් මාස දෙකක එනවනම් ඔයාලා අර ෆ්‍රීලාන්ස් කියන හොර වීසා එකකින් එනවනම් ලක්ෂ 12ක් 15ක් විතර වියදම් කරලා එන්නේ. ඉතින් ඒ නිසා අර මම ඒක නිතරම කතා කරන දෙයක්. ඒක මම පස්සේ ආපහු කතා කරන්න. ඒක ගොඩාක් දේවල් තියෙනවා කියන්නේ. මොකද මෙහෙන් ගියපු කට්ටියත් මෙසේජ් කරලා තියෙනවා මෙන්න මේ දේවල් ටික අනිවාර්යයෙන්ම කියන්න මේ මිනිස්සු අහු නොවෙන්න කියලා. ඒක මම අනිවාර්යයෙන්ම මේ සතියෙම තව vlog එකක් කරන්නම්. මේකෙදි මම කතා කරන්නේ විශේෂයෙන්ම සමයකදී එන්න එපා කියන එක. ඉතින් හොටෙල් සෙක්ටර් එකේ ලොකු පසුබෑමක් තියෙනවා. හයිරින් වල ආය අගෝස්තු වලින් පස්සේ හරි ලස්සනට හයිරින්ස් වෙනවා හොටෙල් සෙක්ටර් එකේ. කෙනෙක් කියන්න පුළුවන් මේ ඔයාගේ මං ගැන දන්න කෙනෙක් කමෙන්ට් කරන්න පුළුවන් ඔයාගේ සෙක්ටර් එක හොටෙල් නෙමෙයි කියලා. හැබැයි මගේ සෙක්ටර් එක හොටෙල් නෙමෙයි. හැබැයි මේ රටේ ඉන්න ඕනම කෙනෙක් දන්නවා හොටෙල් සෙක්ටර් එකේ හයිරින් අඩු වෙනවා. මොකද ටූරිස්ට්ලාගේ අඩුවීමත් එක්ක ඇත්තටම හයිරින් අඩු වෙනවා. ඉතින් ඒ නිසා ඒක චුට්ටක් ඔළුවේ තියාගන්න. ඊට පස්සේ අනිත් සෙක්ටර්ස් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් මෙහි අවුට්ඩෝර් වැඩ කරන ඒවා පොඩ්ඩක් සමයකදී හැමහ වෙනවා. ටයිමින්ග්ස් හැමහ වෙනවා. විශේෂයෙන්ම කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ වැඩ කරන කට්ටියගේ පැය දෙකකට වැඩි බ්‍රේක් එකක් යාට දවාලේ හම්බ වෙනවා. ඊට පස්සේ මේ පැය දෙක යාට කවර් කරන්න වෙන්නේ රැට. එහෙම ටයිම්ස් වෙනස් වෙනවා. ඒ කියන්නේ වර්කින් අවර්ස් වෙනස් වෙනවා. ෆ්ලෙක්සිබල් වෙනවා මේ සමයකේ වැඩ කරන කට්ටියගේ. ඒතකොට ඔයාලා හිතන්න ආයතන වලින් එහෙම වර්කින් අවර්ස් ෆ්ලෙක්සිබල් කරන්නේ ඒක දරා ගන්න බැරි නිසා. නැත්තම් වින්ටර් එකේදී එහෙම සිද්ධියක් වෙන්නේ නැහනේ. අන්න ඒ නිසා කියන්නේ මේ ජොබ් කරන කට්ටියත් මේකෙදි මේ සමයකෙදි පීඩාවට පත් වෙනවා නම් ජොබ් එකක් නැතුව ඔයාලා මේ රටට ආවට පස්සේ ඔයාලා කොහොම පීඩාවට පත් වෙයිද? අන්න ඒ නිසා එන්න කලින් ගොඩාක් දුරට හිතන්න ඔයාලා මේ යන්නේ හරිම සීසන් එකේද කියන එක මේකෙදි කියන්නේ මම මේ වින්ටර් එකේ මෙන්න කියන කතාවක් නෙමෙයි. මොකද සාමාන්‍යයෙන් හොඳටම තිබ්බ වින්ටර් එක ඉවරයි. ජනවාරි මාසෙන් වගේ වින්ටර් එක ඇත්තටම ඉවර වෙන්න ගත්තා. ඊට පස්සේ පෙබරවාරි මාර්තු කියන්නේ සාමාන්‍යයෙන් නෝමල් වෙන්න ගත්තා. එතකොට ඒ කාලේ පෙබරවාරි මාර්තු මාසේ මාර්තු මාසේනේ රමසාන් තිබ්බේ. එතකොට ඒ කාල සීමාව වරුණාට පස්සේ මේ අනිත් කාල සීමාවල හයිරින් තිබ්බා. හොයාගන්න පුළුවන්කම තිබ්බා ජොබ් වලට. ඒ කාලෙත් හොයාගන්න බැරි කට්ටිය හිතන්න. ඒ කාලෙත් හැරිලා ගියපු කට්ටිය ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ නිසා චුට්ටක් ඇටෙන්ෂන් දෙන්න මොකද්ද කියන්නේ කියලා මම අර හැමතිස්සෙම කියන වගේ හොඳ කොන්ෆිඩන්ස් එකක් තියෙන, හොඳ වර්ක් එක්ස්පීරියන්ස් එකක් තියෙන, ලැන්ග්වේජ් ස්කිල් තියෙන කට්ටිය විතරක් ඇත්තටම ඩුබායි වලට එන්නේ. එහෙම නැතුව ඩුබායි වලට එන්න එපා. මෙන්න මේ කියන ක්වොලිෆිකේෂන්ස් තුන තියෙන කට්ටියත් සමයක මිස් කරලා මේ ටෆ් සමයක මිස් කරලා එන්න තියෙන ටෆ් සමයක මිස් කරලා එන්න. මොකද ඔයාලා
හිතනකො දැන් ඔයාලා දැන්ට වීසා ප්‍රොසෙස් කරලා නැහැ කියලා මාස දෙකේ විසිට් වීසා එක ඔයාලා මැයි වල එන්න හිතන් ඉන්නවා නම් එතකොට මැයි මාසේ ජූනි මාසේ කියලා එක තියෙනවා. හැබැයි ජූනි මාසේ ඔයාලට අත්තරින්නම් මොකද ජූනි මාසේ ගානේ සමයක ටිකක් වැඩිපුර තියෙන කාලයක්. එතකොට ඒ කාලෙදී සාමාන්‍යයෙන් ඔයාලට හිතන්නකො ආව ගමන්ම අපි මම දන්නවා මම කොච්චර කිව්වත් මෙන්න මෙච්චරක් ඇප්ලයි කරන්න මෙන්න මෙච්චරක් ඇප්ලයි කරන්න කියලා කිව්වට ඕක කෙරෙන්නේ නැහනේ. හැබැයි ඇවිදලා බලලා ජොබ් හොයන්න යනවා. එතකොට අතන තියෙනවා මෙතන තියෙනවා මේ කම්පැනි යනවා මේ කම්පැනි හිතේ අදහස් ගොඩාක් තිබ්බට ඒකට බැලලා ඇවිදින්න බැරි නම් ඒකෙන් ලොකු බලපෑමක් වෙනවා නම් ඉතින් යන්නේ නැහැ නැවිදින්න ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ නිසා තමයි මෙන්න මේ සමයක මිස් කරන්න කියලා කියන්නේ. සමයක මිස් කරලා ඊට පස්සේ එන්න සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් ඔන්න ඔය මාස 8 හොඳටම හොඳයි. ඊට පස්සේ මැයි මාසෙත් පුළුවන් ජූනි ජූලි අගෝස්තු කියලා මාස තුන ඇත්තටම ටෆ් සමයක. ඔන්න ඕක තමයි මට අද vlog එකෙන් කියන්න ඕන වුණේ. මොකද මේක කියන්නේ වෙන මොකද ඉඳන්නේ මේ රාමසාන වල හැරිලා ගිය ප්‍රතිශතය ඉතාමත් වැඩි. රාමසාන වල ඉඳලා මේ අප්‍රේල් මාසය ඇතුළත ජොබ් හොයාගන්න බැරුව හැරිලා ගිය ප්‍රමාණය ඉතාමත් වැඩි. ඒක ආයේ නොවේ. රාමසාන වල ඒ වෙච්ච ඛේදනීය තත්ත්වය ආපහු නොවෙන්න තමයි මේ සමයකදී එන්න එපා කියලා කියන්නේ. මොකද මේක රිදෙන්නේ මෙහි එන මිනිස්සුන්ගෙන් හම්බ කරන කට්ටිය විතර. අනිත් හැමෝම පොඩ මොලේ කල්පනා කරලා බලන්න මොකද්ද මේ මෙයා කියන්නේ. ඇයි මෙහෙම කියන්නේ කියන එක චුට්ටක් කල්පනා කරන්න. මොකද ලංකාවේ අපි අත්විඳින සමයක නෙමෙයි ඇත්තටම මෙහි තියෙන්නේ. දැන්ටත් මෙහි ඉන්න කට්ටිය ඔය ඉන්නවනම් පොඩක් කමෙන්ට් කරන් යන්න ඔයාලට කොහොමද දැනෙන්නේ සමයක කියලා. මොකද මම දන්නවා අහම්බෙන් පීටිද දවසට නිමරු දවසට එළියට ගියා කියන්නේ ඒක කොහොමද දැනෙන්නේ කියන එක මම දන්නවා හොඳ ආකාරයෙන් මේ වින්ටර් එක ඉවර වීමත් එක්ක ඒක ටිකක් වැඩිපුර දැනෙනවා. ඒ කියන්නේ හවස් 3ට උනත් ටිකක් අමාරුයි එළියට බහින්න. 10 11 12ට 10 11 12 1 2 3 4 කියන්නේ හරිම අමාරුයි. ඒකට ඔය කාලේ සීමාවෙ තමයි ඉන්ටර්විව් ආවොත් මොකද උදේට ඉන්ටර්විව් වෙන්න කියන්නේ 9ට ඉන්ටර්විව් වෙන්න කියන්නේ සාමාන්‍යයෙන් 10න් පස්සේ තමයි ඉන්ටර්විව් වෙන්න කියන්නේ. ඊට පස්සේ අය හවස 4න් පස්සේ ඉන්ටර්විව් වෙන්න කියන අවස්ථා ගොඩක් අඩුයි. ඒ නිසා චුට්ටක් කල්පනා කරලා බලන්න හරි විදිහට මොකද්ද මෙයා කියන්නේ කියන එක ඒකත් එක්ක රට ඇතුළට එන්න ප්ලෑන් කරන්න. හරි එහෙනම් අද vlog එක මෙතනින් එන්න කරන්නම්. මොකද ගොඩාක් දිග vlog බලන්න කැමති නැහැනේ. මට කතා කරන්න පුළුවන් මට දේවල් කියන්න පුළුවන්. හැබැයි ඔයාලට ඒක බෝරින් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද vlog එක එන්න කරන්නම්. තව දෙයක් මගේ වීඩියෝස් වල එඩිටින් නැහැ කියලා ඒවට බයින්න එපා. මොකද මම සාමාන්‍යයෙන් මේ වගේ කමෙන්ට් නම් අයින් කරනවා. මොකද මම ආසයි නැහැ මගේ වීඩියෝස් වල නෙගටිව් කමෙන්ට් තියාගන්න. මොකද මම දන්නවා මම ඇත්තටම එඩිට් කරන්නේ නැහැ. ඒ දේවල් බලාපොරොත්තු වෙන්න එපා. මම කියන දේවල් වලින් දෙයක් ගන්න පුළුවන් නම් අන්න ඒ දේවල් ටික අරගෙන ජීවිත හදාගන්න. මොකද මම ෂෙයා කරන්නේ මම මෙහෙදි ලබා ගන්න අත්දැකීම් සහ මෙහෙ ලබාගත්තු අත්දැකීම් සමහරු ෂෙයා කරන ඒ දේවලුත් එක්ක තමයි මම කතා කරන්නේ. ඉතින් ඒකත් එක්ක ජීවිතේට දෙයක් ගන්න අරගෙන තමන්ගේ ජීවිත හරියට හදාගන්න. එහෙනම් ඊළඟ vlog එක අරන් එනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. channel එක subscribe කරන් යන්න. ඉතින් channel එක ගොඩාක් මිස් වුණා මට. දැන් දිගටම vlogs දාන්න කොහොම හරි කළා. එතකන් ඊළඟ vlog එක අරන් එනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න.